පුරුදු විදිහටම ආයුබෝවන් කියලා පිළිගන්නවා ගිහන් ප්‍රොඩක්ෂන් වලින් ගෙනෙන තවත් අලුත් වීඩියෝකට. ඉතින් ඔයාලා මතක ඇති කලින් දවසක වීඩියෝ එකකදී මම කිව්වා නිදානයක් ගන්න සම්පූර්ණ වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් අද ඒ වීඩියෝ එක තමයි අපි ෂූට් කරන්නේ. ඉතින් තාම මම මගේ ස්ටුඩියෝ එකේ ඉන්නේ. දැන් අද තමයි යන්න අපි බලාපොරොත්තු වෙන්නේ. පිටිපන ප්‍රදේශයේ තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් යාට ආරක්ෂාවක් ඕනේ කිව්වා. ඉතින් ආරක්ෂාවක් මේ වෙනකොට හදාගෙන අපි අද දවසේ යනවා. ඒ ආරක්ෂාවක් දාලා මේ ඒ නිදානේ ගොඩ ගන්න තමයි අපි යන්නේ. ඉතින් එයාලට කරදර වැඩි කිව්වා. ඒක මොකද එක එක වෙද්දු ගිහිල්ලා එතන ඇඳලි බන්ධන කරලා නොයෙකුත් ප්‍රශ්න. ඉතින් ඒ නිසා ඒ වෙන ආරක්ෂාව වෙන්න මගේ ආරක්ෂාවක් ඕනේ කියලා කිව්වා. ඉතින් අපි අටගොන ආරක්ෂාවුත් හදාගත්තා. ඉතින් ඒකත් හදාගෙන අපි අද යන්නේ පිටිපන ප්‍රදේශෙට. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. අතරමඟදී නවත්ත බලලා මේ වීඩියෝ එකට බනින්න එපා. ඉතින් වෙදෙක් ඇවිල්ලා යම්කිසි ස්ථානයකින් නිදානයක් අරගෙන ඒක ආයෙත් වලට දාලා තියෙනවා ඒ ඉඩමෙම. මොකද ඒකට හේතුව මේකට මේ වස් අරින්න ඕනේ කියලා තියෙනවා. ඉතින් ඒ අතර තමයි ඒගොල්ලෝ මට කතා කරේ මේක පොඩ්ඩක් පැහැදිලි මදි. මෙයා සල්ලි වගේක් අරන් තියෙනවා. මම ඒක ඉදිරියේදී පැහැදිලි කරන්න. අපි ගිහිල්ලා එතන හාරලා අපි එතන මොනවද තියෙන්නේ කියලා බලලා අපි කතා කරමු වැඩි විස්තර. ඉතින් ගොඩක් කට්ටිය අහයි ඇයි ගෙදර කට්ටිය පෙන්වන්නේ නැති කියලා. මොකද එයාලා කිව්වා වීඩියෝ එකට සහභාගී වෙන්න බෑ කියලා. මොකද හේතුව තමයි සාමාන්‍ය නිදානයක් වගේ දෙයක් අපි හාරනකොට ගම මිනිස්සුන්ට බොරු කියලානේ හාරන්නේ. ඒකට මොන හරි දෙයක් කියලා. ඒකට මෙයාලා ඒක හාරලා තියෙන්නේ වගාලින්දක් කපනවා කියලා තමයි අර වෙදා මේ සහභාගී වෙලා කරලා තියෙන්නේ. කියන්නේ වගාලින්දක් කපනවා කියලා. එතකොට ඒ වෙදා ඇවිල්ලා සතියක් විතර නැවතිලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ තමයි නිදානේ අරන් දීලා තියෙන්නේ. ඉතින් දැන් එතන අපි ගිහිල්ලා බලමු නිදානේ අරගෙන ආපහු තැන්පත් කරලා දැනින් ගොඩ අරගෙන මොනවද ඒකේ තියෙන්නේ අතර මේ බඩු වටිනවද කොහොමද කියලා බලමු. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න වීඩියෝ එක ස්කිප් කරලා අතරමඟදී මට බයින්න එපා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා set වෙන්න කියලා ගොඩක් ආදරෙන් සියලු දෙනාගෙන් ඉල්ලනවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද නිදානේ අපි ගොඩට ගන්න කියලා. එහෙනම් අපි ගිහිල්ලා බලමු. හරි ඉතින් අපි ඒ ස්ථානෙට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතන තමයි යාලා යට කරලා තියෙන්නේ. පොඩ ළඟට අපි වෙන්නමු. මෙතන මොකුත් විශේෂ දෙයක් කතා කරන්න බෑ. මේ වටේ පිටේ ගෙවල් තියෙනවා. රයිට් අපි මේක පොඩ්ඩක් අයින් කරලා බලමු. මම වැඩි විස්තර මේක ඇතුළට අරන් ගිහිල්ලා ඔයාලට කියන්නම්. ඉතින් ගොඩක් කට්ටිය අහයි ඇයි ගෙදර අය පෙන්වන්නේ නැත්තේ කියලා. මම අර කිව්ව කාරණාව තමයි තියෙන්නේ. පොඩ ළඟටම ගමු මේක. නැත්නම් ඒක වැඩි යට දැම්මේ නැහැ කිව්වා. මේ පොඩින් තමයි දාලා තියෙන්නේ බලමු හරියට. රයිට් මෙන්න මේ වගේ යටකින් තමයි දාලා තියෙන්නේ. වලින් ගන්න ඕන නිසා මේ එයාලා කිව්වා ඒක ඒ ඉඩමෙන් ගන්නකොට මේ ඒ කියන්නේ ගල් බෝතලයක වගේ ටිකක් දාලා තිබිලා තියෙන්නේ. මේ එක කැඩුනා කිව්වා. ඊට පස්සේ හොඳ මුට්ටියකට දාලා තිනවා මේ තියෙන්නේ. මෙන්න මේක තමයි එයාලා මේක ගොඩට ගන්න බයේ තමයි හිටියේ. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් මේකේ තියෙන බඩු ටිකට ලක්ෂ 15ක් අරන් තියෙනවා. හරියට ලක්ෂ 15ක් අරන් තියෙනවා මේ වස් කපන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේක වැඩි යටක් දාලා නැහැ පොඩ්ඩක් පෙන්නන්නකෝ. ඉක්මනින් ගන්න ඕනේ කියලා මේ වැඩි යට කරලා නැහැ. මොකද අනිවාර්යයෙන්ම දන්නවා මේ ගෙදර මිනිස්සු මේක හාරලා බලන්නේ නැහැ කියලා. හරි අපි මේක අරන් ගිහිල්ලා බලමු මේ මොනවද මේක ඇතුළේ තියෙන්නේ කියලා. එහෙනම් කට් කරමු. මෙතන වැඩි කතා කරන්න බෑ. අහලා පහලා ගෙවල් තියෙන නිසා. හරි ඉතින් අපි ඒක අරන් පොඩ්ඩක් මෙහාට ආවා. ඉතින් මෙන්න මේකට තමයි එයාලා ලක්ෂ 15ක් වියදම් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ මුට්ටියට. ඉතින් මේකේ තියෙන දේවල් මේක අනිත් වලේ යට කරන්න කලින් එයාලට පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ මැණික් තමයි තිබිලා තියෙන්නේ. හරිද? ඉතින් මෙයාලා මේක ලක්ෂ 15 වෙදාට වස් අරින්න ඕනේ කියලා කස්තුරි හොයන්න ඕනේ කියලා මෙයාලා දාලා තියෙනවා. ඉතින් අද වෙනතුරු හොඩුවාවක් නැහැ. හරිද? එන්නේ නිසා තමයි රැවටෙන්න එපා කියන්නේ. අපි බලමු මේකේ මොන හරි දෙයක් තියෙනවද. ඉතින් එයාලා තාම දන්නේ නැහැ. මේ නමුත් එකපාරට වස් අරින්න ඕනේ කියලා ලක්ෂ 15ක් අරගෙන ඊට පස්සේ ආරංචියක් නැති වුණ නිසා තමයි යාලා මට කතා කරේ. ඒකට මේකේ හරි මොන හරි තිබ්බනම් එයාගේ මුදල රිකවර් කරගන්න පුළුවන් නිසා. ඉතින් අපි බලමු මේක ගලවලා බලමු. යාලා මේ අලුත් මුට්ටියකට දාලා තියෙනවා මේක. මේ ගෙදර කිරි උතුරන්න ගෙනාව මුට්ටියකට තමයි දාලා තියෙන්නේ. ඉතින් අපි චුට්ටක් මේක බිම තියාගෙන බලමු. බිමට ගම්මු. මේ වෙද මහත්තයා ආගේ අතක් නැති වෙලා තියෙනවා. ලක්ෂ 15 දැම්මට පස්සේ. අන්න එතනදී තමයි මට කතා කරේ. ඉතින් පේනවනේ කැමරාවකට පේනවා ඇතිනේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. බලන්න උඩට අල්ලන්න මේකේ මේ අමුතු සුවඳක් එනවා. මේක අමුතුම සුවඳක් එනවා. මේ වැලි වගේ දෙයක් තියෙන්නේ මේකේ. අමුතුම සුවඳක් එනවා. ඉතින් මේක වෙලා තියෙන්නේ මෙහෙමයි. මේක මේ
එයාලා වගා කරන තැනක තමයි ඉඩම තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉඩම නෙවෙයි මේ එයාලගේ ගෙදර. වටේ පිටේ පෙන්වන්න විදියක් නැහැ. මොකද හේතුව හලපාල ගෙවල් තියෙනවා. දැක්කොත් එයාලට හොඳ නැති නිසා. එතකොට ඒ වගා කරන ඉඩමේ තමයි තියනවා කියලා තියලා දෙනවා. මේ පණුවෙකුත් ඉන්නවා. මේ වගා කරන ඉඩමෙන් තමයි මේක අරන් තියෙන්නේ. ඒතකොට මේ වෙදා සාමාන්‍යයෙන් මේ සතියක් වගේ ඉඩම හිටියා කියලා කියන්නේ. මොකද එයාට තනියෙන් සතියක් ඉන්න ඕනේ කිව්වලු. ඊට පස්සේ එයාලා ගෙදර කට්ටිය අහලා තිනවා මේ කොච්චරක් විතර යටින්ද තියෙන්නේ කියලා. මේක අඩි 10ක් විතර යටින් තියෙන්නේ කිව්වලු. මේ එයාගේ බලෙන් අඩි 2කට විතර ගේන්න පුළුවන් කිව්වලු. ඉතින් එහෙම කියලා තමයි සතියක් ඉඳලා තියෙන්නේ. කැම බිම ඔක්කොම දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කට්ටිය හාරනකොට මෙන්න මේ වගේ මේ මුට්ටිය නෙවෙයි මේ නිකන් ගල් වලින් හදපු නිකන් මේ මුට්ටියක් තමයි තිබිලා තියෙන්නේ. ඒක මතුවලා තියෙන උඩට. ඒ කියන්නේ වෙදාම තමයි ඒක අරන් තියෙන්නේ. ඊට පස්සේ මේකේ ඒ බඩු ටිකේ වස්සරින්න ඕනේ කියලා තමයි මෙයාලගේ ගෙදර ගෙනල්ලා වැඩි හොඳට මේ කොහොමවත් දාන්න ඕනේ නැහැ. අපි මේක ගෙදර යට කරමු කියලා මෙයාලගේ ගෙදර ගෙනල්ලා ওই විදිහේ පොඩි වලක් හදලා දාලා තියෙනවා. ඊට පස්සේ වෙදා ගිහින් තියෙනවා. ගිහිල්ලා ඉවරලා ලක්ෂ 15ක් ඕනේකොළු කස්තුරි කියන්නේ. ඉතින් ලක්ෂ 15ක් කොට මෙයාලා කියන 16ක් විතර ගියා කියලා. මොකද මේ කැම්බීම අනම්මනම් වලට ගියා කියලා. ඉතින් අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ ඒ නිසා තමයි දැන් මෙයාට මේක ගොඩ ගන්න බය නිසා තමයි මට කතා කරේ. අපිට වතුර එකක් ගන්න තිබ්බනම් හරි. අපි වතුර එකක් ගමු. ගෙදර කට්ටිය මුණ පෙන්නන්නේ නැහැ. අපි වතුර එකක් ගමු. ඉන්න වතුර එකක් ගමු. මේ වගේ දෙයකට මේ අර ගෙදර කට්ටිය සහභාගී වෙන්නේ නැහැ. ඉතින් මොකද ඇත්ත කතාව. ඉතින් මේ වගේ දෙයක් අපිට මේ පෙන්වන්න බෑනේ. මේකේ ගල් වර්ගයක් තියෙනවා. නැත්තේ නෑ. පේනවා ඇති. වෙන මොකුත් නෑ. හොයලා බලමු. මට කියන්න තියෙන්නේ මේ මූ නම් ඇවිල්ලා මේ මූ අප්පගේ වෙදෙක් නේ. පේනවද ඔයාලට? ඇයි මට හිතා ගන්න බෑ. ඇයි දෙයනේ මිනිස්සු මෙහෙම මෝඩ වෙන්නේ කියලා. මේ ඉල්ලන් ගල් වගේක් මේ තියෙන්නේ. හරිද? මේවා මැනික් නෙවෙයි. මේ විදානකින් හම්බෙච්ච ලබ්බක් නෙවෙයි මේ. ඇයි මිනිස්සුන්ට මෙච්චර කියලාත් මේ තේරුම් ගන්න නැත්තේ කියලා මට හිතා ගන්න බෑ. හරිද? මේ සාමාන්‍යයෙන් ඉල්ලමක ගරපු ගල්. මේවා මැනික් කියලා මේ කියලා තියෙන සුදු මැනික් කියලා. ඇයි මිනිස්සු මෙච්චර මෝඩ වෙන්නේ? මේ වගේ දේවල්ට ඇයි මෙච්චර මෝඩ වෙන්නේ? දැන් මේ මට කතා කරේ මේ ඔක්කොම වැඩ ටික ඉවර කරලා සල්ලි වේදම් කරලා මේ තමයි මේ අන්තිමට මේක ගොඩ ගන්න බයට තමයි මේ කතා කරේ මේ. ඇත්තටම දැක්කම මැනික් නිකන් සුදු මැනික් කියලා හිතනවනේ මේ. පේනවද? මං හිතනවා කැමරාවෙන් හොඳට පේනවා ඇති කියලා. මේ ඉතින් ඇයි දෙයනේ මේ වගේ මිනිස්සු මෝඩ වෙන්නේ? ලක්ෂ 15ක් කියන්නේ පොඩි ගාණක්ද? එහෙම දානවද? ඒ කියන්නේ අනිත් එක මෙහෙමයි. මේක වැඩේ කියන්නේ මේ account එකට නෙවෙයි සල්ලි දාගෙන තියෙන්නේ. මෙයාලට කොල්ල සල්ලි හොයාගන්න ඊට පස්සේ ඇවිල්ලා අරන් යනවා කියලා. ඉතින් ඇවිල්ලා තමයි අරන් ගිහින් තියෙන්නේ. account එකකට දැම්මනම් අපිට account එක කාගේද මේ වගේ විස්තර අපිට බලා ගන්න පුළුවන් නේ. එහෙම දෙයක්වත් නැහැ. මේ වගේ මෝඩ වෙන්න එපා. හරිද? මේ මිනිහා හිටපු තැනක්වත් නැහැ. මොකද ඒ දේවාලේ කරගෙන ගිහිල්ලා තියෙන්නේ කුලියට. කුලියට ගියක් අරගෙන ඒ කුලියට තමයි ඒ ඉඳලා තියෙන්නේ. දැන් ගිහිල්ලා බලනකොට ඒ ගෙදර කවුරුත් නැහැ. මේ මනුස්සයා ගියා කියලා කියනවලු. ඉතින් මේ වගේ ඇයි ඔයාලා මෝඩ වෙන්නේ? මේ ලක්ෂ 15ක් කියන්නේ මේ මිනිස්සු කොච්චර රත්තරන් බඩු තියලා ඊට පස්සේ වාහනයක් තියලා මේ වගේ ගොඩක් දේවල් කරලා තමයි ලක්ෂ 15 හොයාගෙන තියෙන්නේ. ඈ බලන්නකො මේක ඇති ලබ්බක් නැහැනේ. මේ අප්පගේ වෙදෙක් මේවා මේ මන්ද මට තේරෙන්නේ නැහැ මිනිස්සු ඇයි මෙච්චරම මෝඩ වෙන්නේ කියලා. ලක්ෂ 15 තිබ්බනම් බිස්නස් එකක් කරගන්න තිබ්බනේ. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් දැන් මේ මිනිස්සුන්ට මේ ඉන්නවත් හිතෙන්නේ නැහැලු ඉඩමේ. ඒ කියන්නේ ඇඳිරි බන්ධන කරනවා. ඉතින් ඇඳිරි බන්ධන කරන ඒවා කරන්න පුළුවන් වුන්ට. ඒක විතරයි ඕන් දන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි ආරක්ෂාවක් හදාගෙන ආවේ. දැන් අද ආරක්ෂාව දානවා. මින් මනතවත් මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. මේ වගේ හොරුන්ට අහු වෙන්න එපා. මේ වගේ මේ ලබ්බ මුට්ටි වලට දැම්මයි කියලා ගල් බෝතල් වල මේ බඩු තිබ්බයි කියලා මේ වගේ ගල් රතු පාට උණයි කියලා මේ වගේ අහු වෙන්න එපා. මේ කාලකන්ණි හැත්තට. හරිද? මේ වගේ උන් රට හැමතැනම ඉන්නවා. ඒකයි මේ පුනා මේ වීඩියෝස් කරන්නේ. නැත්තම් ඇති ලබ්බකට නෙවෙයි මට වැඩක් නැහැ. හරිද? මටත් කාලා බීලා මට කරන දෙයක් කරගෙන ඉන්න පුළුවන්. කොච්චර දැනුවත් කරත් මේක අහන්නේ නැහැ මේ පේනවනේ මේවා මේවට තමයි මේ අහු වෙලා තියෙන්නේ. එක්ක මේ ගෙදර මිනිස්සයා දැනගන්න ඕනේ. ඉතින් එයාලට බයින්නත් බෑ. ඉතින්
මේ ඉතින් අය ඕක තමයි තත්ත්වය මේ එයාලා බලන් ඉන්න මූණ පෙන්වන්න කැමති නෑ මේවා මැනික් නෙවෙයි. ඉතින් මේ ඔච්චරයි කරන්න තියෙන්නේ. මේ කැමරා එක උඩට ගමු. ඉතින් වෙන කරන්න දෙයක් නෑ. මින් මනතවත් මේ වීඩියෝ එක බලන හැමෝම අහුවෙන්න එපා. ඔයාලට සම්පූර්ණ අයිතිය තියෙනවා මේවා ගැන හොයලා බලලා මොනවද මේ තැම්පත් කරේ මොනවද කොහොමද කරේ අඩි දෙකකින් මේ ගෙන උඩට ගෙනත් දෙන්න මේ විශ්වකර්මය නෙවෙයිනේ. ඒ හින්දා මින් මනතවත් අහුවෙන්න එපා. මේ වගේ තව ඌ ගම්මාන වලට යයි, ගෙවල් කුලියට ගනි, ගෙවල් කුලියට අරගෙන ඒකේ පොඩි දේවාලයක් හදාගෙන තමයි රවට්ටන්නේ. හරිද? ඉතින් ඒ නිසා ඒවට අහුවෙන්න එපා. ඉදිරියේදීත් මූ කොහෙන් හරි මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඔයාටත් හෙට දවසේ මේක වෙන්න පුළුවන්. පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. කල්පනාවෙන් ඉන්න කිසිම කෙනෙක් Taman ගැන හරියට කිව්වයි මං ගැන විස්තර කිව්වයි කියලා අහුවෙන්න යන්න එපා. එහෙනම් අදට වීඩියෝ එක නවත්තන්න. තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් ඉක්මනට හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්න. ගිහිල්ලා එන්නම්. එතෙක් ඔයාලට සුබ දවසක්.